අපිට ඊළඟට කරන්න තියෙන්නේ මූලික API endpoint 4 ටෙස්ට් කරන්න. insert එකයි, get එකයි, delete එකයි, update එකයි. අපි ඒකට මුලින්ම යන්න ඕනේ අපේ API routes වල API PHP කියන එක තමයි අපි ඔක්කොම අපේ API request වලට දාලා routes ටික handle කරන්නේ. මම මේක අයින් කරලා දාන්නම්. මට මුලින්ම ඕනේ මට ඕන නම් මේකත් අයින් කරලා දාන්න පුළුවන්. මම මේකත් අයින් කරන්න. මට මුලින්ම ඕනේ get එකක් නැත්නම් data අපි මුලින්ම insert එකක් කරමු. database එකට data insert කරන එක. මම route එකක් ලියන්නම්. route එතකොට post request එකක් යන්නේ. මම කියන්නම් ඒකේ URL එක add item කියලා. add item ඊට පස්සේ මට මෙතන දාන්න පුළුවන් අපේ control එක. මේ route එක handle කරන්නේ මොන control එකෙන්ද කියන එක. මට කියන්න පුළුවන් users අපේ route එක තමයි නැත්නම් අපේ control එක තමයි වල http controllers folder ඇතුළේ තියෙන items controller කියන එක. ඒ නිසා මට මෙතන දාන්න පුළුවන් items controller items control එකේ මොන method එකද කියන එක තමයි අපි මේ add එකෙන් දාන්නේ. මේක දාන්නම් items control එකේ මම කියන්නම් post item කියලා method එකක් තමයි මේකට use කරන්න යන්නේ. ඒ නිසා දැන් මට post item කියන method එක හදා ගන්න ඕනේ items control එකේ. මම මෙතන දාන්නම් function නැත්නම් public function කියලා දාන්නම් public function post item එකේ මට request එකක් එනවා. ඒ request එක තමයි මගේ එන data set එක නැත්නම් post කරපුවාම එන data set එක තමයි මේ request එකේ එන්නේ. දැන් මම මේ request එක handle කරන්න මට model එක ඕනේ. model එක ඕන නම් මම මුලින්ම මෙතෙන්ද model එක import කරගන්න ඕනේ. නැත්නම් මට කියන්න පුළුවන් මම කියන්නම් item කියලා. එක item එකක් කියන්නේ මගේ items model එකේ object එකක්. දැන් මෙතෙන්ද items කියලා import කරගෙන මේ විදිහට දාන්න පුළුවන්. ඊට පස්සේ මට පුළුවන් කියන්න item එකේ name එක සමානයි request එකේ input field එකේ එන name එක. ඒ විදිහට මට input fields 4 මෙතන නැත්නම් input fields 3 මුලින්ම දාන්න පුළුවන්. මුලින්ම name එක ඊට පස්සේ මෙතන දාන්නම් quantity කියන එක. quantity input field එකේ එන quantity කියන name එක. ඊට පස්සේ price එක තියෙනවා. මම හිතන්නේ මේ විදිහට තමයි දාලා තියෙන්නේ. මම migrations එකට ගිහින් බලුවොත් ඒක බලා ගන්න පුළුවන් database migrations වල මුලින්ම තියෙන්නේ name එක quantity price එක. මෙන්න මේ නම තමයි මගේ control එකේ මෙතන තියෙන්න ඕනේ. quantity price ඊට පස්සේ price එක price මේ විදිහට මට data fields තුන ගන්න පුළුවන්. ඊට පස්සේ මට මේ item එක සම්පූර්ණයෙන්ම database එකේ save කරන්න පුළුවන්. item save ඊට පස්සේ මේ item එක save වුණාට පස්සේ මට respond එකක් දෙන්න පුළුවන්. දැන් අපි පාවිච්චි කරන්නේ JSON නැත්නම් JavaScript object notations විදිහට තමයි අපේ respond එක යන්නේ. ඒ නිසා මට return කරන්න පුළුවන් respond එක. return response එක යවන්නේ මම JSON විදිහට. JSON එක ඇතුලේ මම පළවෙනි ආගියුමන්ට් එක විදිහට array එකක් යවනවා. දෙවෙනි ආගියුමන්ට් එක විදිහට මෙතන මේ id එකෙන් pop up වෙලා පෙන්නනවා පළවෙනි එක array එකක්, දෙවෙනි එක status code එකක්. නැත්නම් 200 201 4 එකක්ද ඒ වගේ status code එකක් යවන්න ඕනේ. පළවෙනි එක array එකක්. array එකේ මම element එකක් දානවා message එක නැත්නම් message එක තමයි මගේ item එක. නැත්නම් මම insert කරපු item එක මම message එකක් විදිහට යවනවා. item එක දෙවෙනි එක මම 201 කියලා state code එකක් දෙනවා.
හරි දැන් මෙතනදි වෙන්නේ මේ URL එක කෝල් වුණාම items control එකේ post item එක වැඩ කරනවා items control එකේ post item එකේ request එක අරගෙන අපේ item object එකේ අලුත් object එකක් හදලා item model එකේ අලුත් object එකක් හදලා ඒක ටික database එකට save කරලා response එක return කරනවා save වුණ item එක මොකක්ද කියලා. අපිට මේක test කරන්න පුළුවන් අපේ postman app එකෙන්. මම apps වලට ගිහිල්ලා postman app එක ගන්නවා. මේ app එකෙන් නැත්නම් postman app එකෙන් අපිට පුළුවන් අපේ localhost 8000 වලට request එවලා අපේ ඒ අදාළ විදිහට ඒක වැඩ කරනවද කියලා check කරන්න. මම මුලින්ම මෙතනින් post request එකක් විතර මාරු කරනවා. මම දාන්න ඕනේ තමයි http localhost 8000 API add item කියන එක. ඒක තමයි මගේ URL එක. නැත්නම් ඒක තමයි මගේ route එක. ඒක මම දාලා තියෙන add item මෙන්න මේක තමයි එන්න ඕනේ. API කියන එක ඉස්සරහට එන්න ඕනේ මොකද අපි REST විදියට තමයි මේක යවන්නේ. ඊට පස්සේ post request එකක් ගන්න. post request එකක් කරනවා නම් body එකක් යනවා. body එක මම මෙතන raw විදියට මාරු කරලා ඒක JSON විදියට මාරු කරනවා. මෙතන JSON application එකක් විදියට. ඒකේ body එකේ යන්න ඕනේ දේවල් ටික තමයි මුලින්ම යන්න ඕනේ name එක. name එක යන්න ඕනේ මම කියන්නම් Pete කියලා. Pete මම මේක ඩබල් කෝට් විදියට මාරු කරා නම් name කියන්නේ name එක Pete. ඊට පස්සේ මට යන්න ඕනේ quantity කියන එක මම define කරලා තිබ්බේ මේ විදිහට quantity එක වෙන්න ඕනේ මම කියන්නම් 2යි කියලා 2යි ඊට පස්සේ price එක price එකත් 2යි කියලා දාන්න නැත්නම් 3යි කියලා දාන්න මේක තමයි සම්පූර්ණ මගේ form එකෙන් පාස් කරන data object එක මේක මම form එකෙන් submit කරන්න නැතුව මෙන්න මම REST client කෙනෙක් විදිහට තමයි submit කරන්න යන්නේ ඊට පස්සේ මේක submit වුණාට පස්සේ response එක මේක එන්න ඕනේ හරියට database එකට insert වුණා නම් මම මේක send කරන්න හරි ප්‍රශ්නයක් තියෙනවා localhost හරි 800 කියලා දාලා දිනවා මේක 8000 කියලා දාන්න 8000 හරි මම ආයෙත් send කරන්න හරි ඔයාලට පේනවා message එකක් තියෙනවා මෙතන response එක විතර ඇවිල්ලා message name beats quantity 2යි price 2යි updated created id එක කියලා කියනවා මම මේක database එකට ගියත් මට බලා ගන්න පුළුවන් මේ විදිහට මගේ database එකට insert කරලා තියෙනවා මම ඕනනම් තව එකක් යවන්නම් මම මෙතන beats වෙනුවට දාන්නම් macbook කියලා macbook quantity 1යි price එක මම දාන්නම් 40ක් කියලා ඒකල මම send කරනවා හරි එතකොට ආයෙත් මට respond එක එනවා insert වුණ record එකටම respond එක එනවා පේනවා මෙතන macbook කියලා insert වෙලා තියෙනවා හරි ඒ කියන්නේ insert එක වැඩ කරනවා ඊළඟට මට තියෙන්නේ get method එක නැත්නම් data ඔක්කොම ගන්න ඒ නිසා ආයෙත් මම route එකක් ලියනවා route get method එකෙන් මම මෙතන දාන URL එක තමයි get items කියලා දාන්නේ get items ඊට පස්සේ ආයෙත් මට මේ විදිහටම දාන්න පුළුවන් users item control එකේ මම කියන්නම් get items කියලා get items කියලා method එකක් තමයි මම use කරන්න යන්නේ ඊට පස්සේ දැන් මම get items එක හදා ගන්න ඕනේ public function get items එකේ මට parameters මොනවත් පාස් වෙන්නේ නැහැ කෙලින්ම තියෙන database එකේ තියෙන records ටික ඔක්කොම එළියට ගන්න තියෙන්නේ ඒ නිසා මට පුළුවන් මෙතෙන්ම දාන්න මම කියන්නම් all items කියලා all items සමානයි item එකේ items වල නැත්නම් මේ items object එකේ all
ඔය විදිහට මට සම්පූර්ණ item set එක ඔක්කොම එළියට ගන්න පුළුවන්. ඊට පස්සේ මම ආයෙත් response එක return කරනවා. return response JSON විදිහට පළවෙනි ආගියුමන්ට් එක array එකක්, දෙවෙනි ආගියුමන්ට් එක state code එක. array එකේ මම දාන්නම් all items සමානයි. all items කියන්නේ නැත්නම් all items මම කියන්නම් all items කියන එක. ඊට පස්සේ state code එක මට දෙන්න පුළුවන් 200 කියලා. හරි. අපි මේක try කරලා බලමු get items කියන එක API වල නැත්නම් API වල get items කියන route එක තමයි මම දාන්න ඕනේ. මම මේකෙන් test කරන්න අලුත් එකක් දාන්න. http localhost 3000 API get items method එක get method එක මම send කළා බලන්න. ප්‍රශ්නයක් තියෙනවා බලමු මොකක්ද ප්‍රශ්නේ කියන්නේ. syntax error එකක් තියෙනවා unexpected end of line API PHP line 24 බලමු මොකක්ද right මෙතන මේක දාන්න. හරි මම ආයෙත් මේක send කරන්න. item controller does not exist. හරි බලමු මොකක්ද ප්‍රශ්නේ කියන්නේ. items controller right. අපි ආයෙත් try කරලා බලමු මේක. හරි ඔයාලට පේනවා මගේ database එකේ තියෙන data ඔක්කොම මෙතෙන්ද return වෙලා තියෙනවා. පළවෙනි එකයි දෙවෙනි එකයි ඕන්න මම මෙතනින් තව item එකක් දාන්නම් MacBook නැත්නම් මෙතන Amazon Alexa කියලා දාන්න. Amazon Alexa මේ දෙක මේ විදිහටම දාන්න. එතකොට insert වෙනවා. මම මෙතනින් return කරොත් data set එක ඔක්කොම data ටික ඔක්කොම මෙතෙන්ද return වෙනවා. හරි. insert එකයි get method එකයි දෙකම දැන් වැඩ කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද edit එකයි delete එකයි කරන්න කියලා. ඒකට parameters pass කරන්න ඕනේ දෙකම එක වීඩියෝ එකකින් දාන්නම්. කොහොමද parameters pass කරලා item edit එකයි delete එකයි කරන්න කියන එක.